අද අපි අන්තිමට කතා කරගෙන හිටියේ if function එක nested if else එකක් විදිහට use කරන විදිය. simple if එකක් විදිහට අපි use කරා if average greater than or equal 50 pass, otherwise fail, right? Then uh, nested if else, right? If f2 greater than or equal 75a, if f2 greater than or equal 65b, if f2 greater than or equal 50 c, if f2 greater than 40 s. Otherwise, like pass or fail වගේ අන්තිමට. Otherwise, if so දැන් මෙතන if එකට අපි brackets open කරා 1 2 3 4. ඒතර bracket හතරක් වහන්න. 1 2 3 4. grade එක අපිට මේ විදිහට එන්න. ඒතර මේ practical එක මම ඔයාලට NCET ළමයට නම් දුන්නේ නැහැ, NCSP ළමයට දුන්න මේක කරන්න. ඊළඟට අපි මේකේ rank එක හොයන්න ඕනේ. right? rank. අන්න එතෙන් තමයි අර absolute cell reference කියන එක use වෙන්නේ. හරිද? તો rank එක අපි හොයන්නේ average එකට අනුව. right? તો rank එකට වෙනම function එකක් තියෙනවා. rank කියලා function එකක් තියෙනවා. right? equals rank brackets ඇතුලේ අපිට ඕන මොකද්ද? මෙන්න මේ begin cell address එක F2. හරිද? කමා ඊළඟට අපි දෙනවා cell range එක මේක absolute කරන්න F2 colon ඉවර වෙන්නේ F5. ඒතර මේක F2 එක ෆික්ස් නේ, ෆික්ස් ස්ථිරවම F2 වලින් පටන් ගන්න. හරිද? ඒතර ඒක අපි ඒ සෙල් එක ෆික්ස් කරන්නේ කොලම් නේම් එක ඉස්සරහින් ඩොලර් දාලා. රෝ නම්බර් එක ඉස්සරහින් ඩොලර් දාලා. අන්න දැන් සෙල් එක ෆික්ස් කරා. මෙන්න මේකට කියනවා අපි absolute cell address එකක් කියලා දැන්. the $f$2 කියලා කියන්නේ absolute cell address. right? මෙච්චර වෙලා අපි පාවිච්චි කර දැන් F2 F5 ඔය වගේ use කරොත් relative එක change වෙනවා. දැන් මේක change වෙන්නේ නැහැ. මොකද start එක end එක fix කරන්න. ඒතර මෙතනත් එහෙමයි. $f දැම්මහම column එක fix වෙනවා. 5 දැම්මහම column row එක fix වෙනවා. right? එතකොට $f$5 දැම්මහම column row fix වෙනවා කියන්නේ cell එක fix වෙනවා. right? තේරුණාද? ඊට පස්සේ අපි මේක drag කරාම අපිට rank එක එනවා. තේරෙනවද ඔයාලට? දැන් මේකේ F2 කියලා කියන relative cell address එකක් $f$2 colon $f$5 දැම්මම this is absolute. absolute mean start එක fix කරා fix. right? $f දැම්මහම column එක fix වෙනවා. $2 දැම්මහම row එක fix වෙනවා. එතකොට සම්පූර්ණ cell එක fix වෙනවා. හරි start cell එක end cell එක. හරිද? තේරුණාද ඒක? ඒ හරි. එතකොට මේ දැන් ඔයාලගේ ප්‍රැක්ටිකල්ස් ටික මම ඩිස්කස් කරන්න ඉස්සරහට හිතන් ඉන්නවා. දැන් ළමයි 10 දෙනා ඉන්නේ නේ. ගොඩක් මඩුයිනේ. එහෙම වුණොත් දැන් දැනට කරපු ඒවායි ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙද? අහගන්න දේවල්. නෑ ඔක්කොම තේරුණා. අද අපි කරේ බේසික්ස් ටිකක් right අපිට ඊළඟට ටිකෙන් ටික ඇඩ්වාන්ස් එක්සෙල් වලට යන්න තියෙනවා. අපි දැන් ආයි දැන් මට ලබන සතියේ මම කරන්න වෙන එක නැහැ. එක්සෑම් ඩියුටි තියෙන එක දවසක් බදාදා බ්‍රහස්පති සිකුරාදා තමයි අපි ගමනක් යනවා. එහෙම වුණොත් අපිට ආයෙ කරන්න වෙන්නේ ටෙක් එකට ඇවිල්ලා තමයි.
හරි. එතකොට මම කොහොමද තියරි ටික කරන ප්‍රොජෙක්ට් එකක් කැරි ගයිඩන්ස් එකේ තියෙන ප්‍රොජෙක්ට් එක අරගෙන හරි ඊට අපිට මැෂින් 16ක් හම්බෙනවා. මේ මැෂින් ටික දැන් හෙට එනවා, හෙට නේ සඳුර එනවා කියලා කිව්වා. මැෂින් 16යි මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් දෙකයි ස්මාර්ට් බෝඩ් දෙකක් හම්බ වෙනවා. right? එතකොට අපේ ප්‍රශ්න ටිකක් විසඳෙනවා. මේ ප්‍රොජෙක්ට් එකේ එහෙම වුණොත් අපිට ප්‍රොජෙක්ට් එකක් මම ඉල්ලලා තියෙන එක හම්බුනේ නැතොත් කොහෙද තියෙන ප්‍රොජෙක්ට් එකක් කරගෙන යන්න. මේ තියරි ටික මම කරනවා. කරගන්න බැරි වුණොත් අපි දැන් මේ පාර්ටිසිපේෂන් එක නම් අඩුයි ගොඩක් කරගන්න බැරි වුණොත් කෙනෙක් කරගන්න මොනවාරි ප්‍රශ්න આવත් අපිට ඔන්ලයින් කරන්න ඔයාලා කැමති නම් අපිට ඔන්ලයින් කරන්න පුළුවන්. මේ හැමෝගෙන් පොඩ්ඩක් අහන්න ඕන. එහෙනම් පේපර් ඩිස්කෂන් වගේ අපිට ඔන්ලයින් කරන්න පුළුවන්. බලමු අපි ඒක. රයිට් දැන් අද කරපු ඒවායි මොන හරි ප්‍රශ්න තියෙනම් අහන්න දැන් තමයි ටයිම් එක. උඩ ඉඳලා නම් පොඩ්ඩක් අපි රිවිව් එකක් කරමු. මොන හරි ප්‍රශ්න තියෙන කියන්නකෝ. මේ විනාඩි ප්‍රමාණයට. මේ ටික නම් එච්චර ඔයාලට ප්‍රශ්නයක් නැතුව ඇති. දැන් මෙන්න මෙහෙම එක දැන් අර අපිට දැන් අපි කියවනේ මෙතන numbers by default numbers by default මොකද වෙන්නේ numbers by default right align වෙනවා කියලා අපිට ඒක සමහර දැන් ඉන්ඩෙක්ස් නම්බර් එකක් වගේ left align කරගන්න ඕන අපිට මෙන්න මෙහෙම අපිට කරන්න පුළුවන් දැන් දැන් මේක ස්ටුඩන්ට් නම්බර් එක left align කරනවා මෙන්න මේ උඩට quote එකක් දාලා single quote එකක් දැම්මම බලන්න single quote එකක් දාලා ක්‍රමන්න left align වෙනවා දැක්කේ තේරෙනවද නම්බර් එකක් වුණත් අපිට ටෙක්ස්ට් එකක් විතර හදා ගන්න පුළුවන් හරි ඒතර ඒ කෝඩ් එක පේන්නේ නැහැ හරිද ඒ කෝඩ් එක පේන්නේ නැහැ මෙන්න මේ විදිහට පේනවද ඔයාලට මේ විදිහට සිංගල් කෝට් එකක් දානවා. සිංගල් කෝට් එකක් දැම්මම මේ කෝට් එක පේන්නේ නැහැ. නමුත් නම්බර් එක left align වෙනවා. නම්බර්ස් ටික ඔක්කොම left align වෙනවා. තේරෙනවද? ඒක formatting එක. right? එහෙම නැත්නම් අපිට මේක මෙහෙම දැන් මේක usefulම දැන් Excel වල usefulම option එකක් තියෙනවා. format cells කියන මෙනු එක. format cells. මේකට ගිහිල්ලා අපිට පුළුවන් මේක number ටැග් එකේ මෙන්න මේකිනුත් අපිට පුළුවන් ටෙක්ස්ට් වලට හරව ගන්න මේක. ඕකේ කරාම දැන් ටෙක්ස්ට් කර දැන් මේ නම්බර්ස් ටෙක්ස්ට් හැබැයි කැල්කියුලේෂන් කරන්න බෑ. හරි? ඒතර කන්ටැක්ට් නම්බර් එකක් වගේ එකක් අපිට කැල්කියුලේෂන්ස් කරන්න නැහැ නේ. අන්න ඒ වගේ ඒවා අපිට මේ විදිහට ටෙක්ස්ට් වලට කන්වර්ට් කරගන්න පුළුවන්. හරිද? ඊළඟට දැන් මේ format cells වලට ඔයාලා මෙහෙම යන්න පුළුවන්. format cells ගිහිල්ලා මේකේ තියෙන number currency system the numbers වල අපිට maximum දෙන්න පුළුවන් decimal places ගන්න. currency format එකේ දුන්නොත් අපිට මේ වගේ currency එකක් විදිහට ගන්න පුළුවන්. right? rupees විදිහට currency ගන්න පුළුවන්. අපිට ඕන නම් මේකේ decimal places ගන්න අඩු කරන්න පුළුවන්. මෙතන මේකෙන් decimal places අඩු වැඩි කරගන්න පුළුවන්. text right? format cells එක අපිට ගොඩක් useful වෙන එකක්. date එකක් ගන්න ඕන date format එකෙන් time එකක් percentage fraction scientific notation එකෙන් එනවනම් මේ වගේ ලොකු value එකක් largest value එකක් scientific notation වලින් මෙහෙම ගන්න පුළුවන් ඊළඟට මේකේ alignment වල ඔයාලා දන්නවා wrap text කරාම double line එනවා merge cells කරාම cells merge වෙනවා මෙන්න මේ වගේ text එකක් මේ වගේ angle එකකට හදා ගන්න සමහර ඒවා යහනවා එතකොට අපිට මේ වගේ formatting කර ගන්න පුළුවන් format cells වල මේ අංශක අණුවට මොනවා කරන්නේ
මේකේ wrap text කියන එක මම හිතන්නේ NC80 ළමයට මම කරන්නේ නැහැ. පොඩක් wrap text බලමු. මෙතෙන්ට අලුතෙන් row එකක් ගන්න අපි insert rows key entire rows මේ වගේ. දැන් මට මේ සෙල් එකේ ටයිප් කරන content එක පෙන්වන්න බැරි නම් ඒකේ මොකද කරන්නේ? මම මේක wrap කරලා දැන් මේ line මේක පෙන්වන්න බෑනේ මේක double line කරගන්න පුළුවන් අපිට right click කරලා wrap text format wrap text කරවන්න content එක පෙන්වන්න. හරිද? ඒක අපිට heading එකක් මේ වගේ merge කරගන්න ඕන. හරි? right click කරලා format cells merge cells merge cells කරන්න පුළුවන්. ඊට පස්සේ මේක alignment text alignment එක මේ විදිහට center justify field ඔය වගේ text horizontal alignment එක මේක vertical alignment එක top center bottom justify මේකට top දෙන්න පුළුවන්. මේක center මෙතන අපිට මොකක් කර heading එක type කරන්න පුළුවන්. හ්ම් ඒකේ formatting අපිට ඕන වෙනවා assignment assessment වලදී නැත්නම් exam එකේදීත් මේ වගේ අපෙන් අහනවා right. මේ format cells option එක ගොඩක් useful. මෙතන font අපිට change කරගන්න පුළුවන් superscript subscripts ඔයාලා දන්න superscript කියලා කියන්නේ දැන් හරි වැලියු එකක් නේද මේක superscript කියන x square වගේ එකක් හරි x ධාරය එකේ උඩට ගන්න ඕන බලයක් විදියට ගන්න ඕන නම් superscript දෙන්නේ superscript කරාම අන්න උඩට එන x square හරි subscript කියලා කියන්නේ h2o වගේ type කරන h2o ඒක වල word වලත් ඉගෙන ගත්තා මේක අපිට කරනවා නම් format cells ගිහින් subscript හරිද තව අපිට format cells වල borders ගන්න පුළුවන් body styles මේ ටික බෝඩ් එකක් ගන්නවා නම් format cells වල outline border all borders outline විතර border inside border ඊට පස්සේ ඒකේ style එක body style එක මොකක්ද නේ මේක පිළිගන්න පුළුවන් නම් fill cells fill කරන්න content එතන අපි select කරන range එක මේ කැලේ විතර fill කරා ඒ වගේ මේවට කියන්නේ formatting. මේ දැන් මතක තියාගන්න හැබැයි assignment එකක් දුන්නාම මේ formatting ගැන වැඩි worry වෙන්න එපා. formatting අන්තිමට කරත් කමන්නේ. calculations වල තමයි ලකුණු වැඩියෙන් දෙන්නේ assessment වලදී. formatting වලට ලකුණු වෙන වෙනව නැත්තේ නැහැ. නමුත් දැන් time අධි වෙනවා නම් ඉතින් අපි හැමතිස්සෙම calculations කරලා ඉන්නේ assessment වලදී. calculations part එක excel වලදී අනිවාර්යයෙන්ම දැන් word වල නම් ඔයාලගේ හැම option එකකටම වගේ ලකුණු දෙනවා. හරි but formatting වල ලකුණු දෙනවා word වල excel වල calculations වල formulas functions වලට තමයි වැඩිම ලකුණු දෙන්නේ ඊට පස්සේ තමයි formatting වලට ලකුණු වෙන් කරන්නේ හරි ඒක මතක තියාගන්න formatting කර කර ඉන්න ගිහලා වෙලා ගියොත් තේරුමක් නැහැ ඊට පස්සේ හරි ඒ කියන්නේ ඒවට අඩුවෙන් තමයි marks allocate කරලා තියෙන්නේ හරි ඉතින් මේ font cell format cells කියන මේ option එක ගොඩාක් useful ඔයාලට excel වලදී වැඩිපුරම use වෙන ඊට අමතරව අපිට මෙන්න මේ tool bars menu bars වල තියෙන මේවා ඔයාලා දන්නවනේ ඉතින් නිතරම අපි word වලත් use කරන font එක back vg color මේකෙදුත් ගන්න පුළුවන් borders මේකෙදුත් ගන්න පුළුවන්
ඊළඟට bold italic underline copy ඊළඟ shortcut keys ඉගෙන ගන්න Excel එකටම specialize වෙච්ච shortcut keys උත් තියෙනවා මම ඒවා පස්සේ explain කරන්නම් මේ auto sum function එක වැඩිපුර use වෙන නිසා ඒකත් නිතරම තියෙනවා මේ තියෙන්නේ sum average count numbers max min ඒවා automatically තියෙනවා අපිට ලියලා ඉන්න ඕනේ නැහැ හරි ඒ automatically එතනින් අපිට insert කරලා ගන්න පුළුවන් හරිද the percentage comma increase decimal places decrease decimal places merge cells මේවා format cells මේ යන්න ඕනේ ඊළඟ text aligning center line මේ වගේ අර word වල තිබිච්ච ඒවාම තියෙනවා ඊට අමතරව horizontal alignment right තියෙනවා webrex මේ අර format cells වල තියෙන සමහර most frequent use icons වලට මේ වගේ tool bar එක තියෙනවා හරි තේරෙනවද ඊළඟට අර format cells වල තිබිච්ච general numbers currency accounting අර අපි number මේකේ තිබුණේ number tab එකේ හරි දැන් මේ format cells ගියාම තියෙන මෙන්න මේකේ තියෙන ඒවා මෙතනක් තියෙනවා නේ මෙතනුත් ගන්න පුළුවන් ඒ currency එකක්ද accounting එකක්ද short date එකක්ද time එකක්ද percentage එකක්ද මෙතනුත් ගන්න බෑ ඒකට අර menu ඇතුලේ තියෙන ඒවා තමයි toolbars වලට දාලා තියෙන්නේ most frequent ඒවා ඊට අමතරව අපිට ඕන වෙනවා sort කරන්න data. හරි. data sort කරනවා නම් මෙහෙම ascending descending order එකට හරි. A to Z කියන්නේ ascending හරිද? මේ වගේ data set එකක් දීලා A to Z Z to A. මේ filter කියන option එක මම පස්සේ කියලා දෙන්නම්. advanced filter මේ වගේ filter වෙනම තියෙනවා ඊට පස්සේ කියලා දෙන්නම්. ඊට අමතරව අපිට දැන් මේකේ print out එකක් ගන්නවා නම් print option එකෙන් දැන් අපිට print out එකක් ගන්න worksheet අපි worksheet එකේ තමයි print out එකක් ගන්න මේ වගේ මේ තමයි print වෙන විදිය. හරිද? ඔය විදිහට print වෙන්නේ. ඒතර අපිට horizontally නම් තියෙන්නේ මේක portrait නේ landscape කරගන්න ඕන. හරිද? තේරෙනවද? එතකොට මේ පැත්තෙන් ඊට වැඩි වෙනවා නම් අපිට ඕන නම් ඊළඟට තව එකක් තමයි මොකද්ද print out ගන්න paper එක මොකද්ද කියලා select කරන්න. හරිද? ඊළඟට මෙතනදී අපිට print properties ගිහිල්ලා advanced A4 එක ෆොටෝ select කරන්න තියෙන්නේ. landscape the portrait කියන එක select කරන්න පුළුවන්. දැන් මෙතන landscape කියන හරස් අතට ඊළඟ page setup අපිට හදා ගන්න පුළුවන් මෙතනින් කියන margins අඩු වැඩි කරලා top right bottom නැත්නම් අපිට paper එකේ මැදට ගන්න horizontally vertically කොහොම center කරලා ගන්න පුළුවන්. එතකොට ගානට paper එකේ මැදට print වෙනවා මේක. හරි. Excel වල ගන්නකොට බලන්න ඕන ගොඩක් වෙලාවට මේ මාජින් පනිනවා. හරි? මාජින් පනින හේතුව තමයි අපි content එක වැඩි වුණාම මාජින් පනිනවා. එතකොට ඒක බලන්න ඕන print out කරන කලින්. නැත්නම් print out එක ගත්තට පස්සේ තමයි පේන්නේ මේක කොටසක් නැහැ කියලා. හරි? ඉතින් අපි ටෙක් එකේදී ඕනනම් බලමු print out එකක් අරගෙන හරි. ওই ටික තමයි අපිට basically formatting නම් එච්චර අමාරු නැහැ. නමුත් ඒ වෙන formatting ටිකකුත් තියෙනවා කියලා දෙන්න. තව අපිට functions ටිකක් තියෙනවා. ඊට අමතරව ඔයාලට කර දීප assignment ටික discuss කරන්නත් තියෙනවා. හරි? ඒකයි ඊළඟ pass papers ටික discuss කරන්නත් තියෙනවා. ඔය ටික තමයි අපි කරන්න හිතන් ඉන්නේ ඉස්සරහට. එහෙනම් අදට අපි නවත්තමු. මොනවාරි ප්‍රශ්න තියෙද්දි දැන් අදට කරපු ඒ? නෑ සර්. නෑනේ. right. එහෙමනම් අපි ආයි කරන්න වෙන්නේ ආයි ඉතින් ටෙක් එකේදී තමයි ටික කරන්න වෙන්නේ. ඔයාලා රික්වෙස්ට් කරනවා නම් මට ඔන්ලයින් අවශ්‍ය වුණොත් අපි ටයිම් එක බලලා වැඩේ තියෙන මේ ඔක්කොමලා ඉන්නේ නැති ප්‍රශ්නේ. සමහරට විවිධ අපහසුතාවයන් ඇති. but එන්න පුළුවන් නම් බලමු අපි ඒක ටෙක් එකේදී කතා කරලා කොහොමද කරන්න ඕන කියලා. හරි එහෙනම් අපි නවත්තමු අදනේ. Thank you, sir. Good night. Okay, good night for everyone.